ඔතන ප්‍රශ්නේ. හරිද? ඔන්න පුතේ ගෙදරට පාන්ගිරියක් ගේනවා. පාන්ගිරිය වල ගියා කහකෑමක් එක්කම එහෙම නේද? පාන්ගිරිය ගෙනාවම අයියා කියනවා මම තමයි ගෙදර ලොකු එක මට තමයි වැඩිපුර ඕනේ කියලා. ඊට පස්සේ නංගිත් රන් වෙනවා නෑ මටත් ඕනේ වැඩිපුර. අයියාට විතරක් එහෙම දෙන්නේ. ඊට පස්සේ මේ හිච්චි විච්චි පොඩි එකත් ඇවිල්ලා ප්ලේ කරන්නේ. ඌ කියනවා නෑ මටත් ඕනේ අයියාට නම් මේ අක්කට දෙනවා නම් එහෙම මටත් ඕනේ ඔක් කෑල්ල කියලා රන් වෙනවා. ඉතින් දැන් පුතේ අම්මා මොකද කරන්නේ? පාන්ගිරිය පුතේ බෙදලා දෙනවා. එයාලගේ වයසේ අනුපාතය. වයසේ අනුපාතයට. පාන්ගිරිය පුතේ 60ක් නම්. උන් දෙනාගේම වයස් වල එකතු කියලා පුතේ 30යි. ඉතින් අයියාට කොච්චර කම් වෙනවද? ඉතින් අයියා තමයි 15ක් කම් වෙන්න. ඊට පස්සේ පුතේ නංගි 10ක් නේ. එනම් පුතේ ආයෙ 60 බෙදලා 30. ಗುಣ කරන්න ඕනේ නංගිගේ වයස. ඊට පස්සේ පුතේ මල්ලිට දෙන්න මොකද ආයෙ 60 බෙදලා 30. ಗುಣ කරන්න ඕනේ මල්ලිගේ වයස. දැන් පුතේ තුන් දෙනාටම පාන්ගිරිය බෙදලා දුන්නාම පාන්ගිරිය එකම වෙනවද නැහැ. දැන් උදේ කරනවා මල්ලි ඉස්කෝලේ ගිහින්. හරිද? අයියයි අක්කයි ගෙදර ඉන්නවා. පාන්ගිරිය තියෙනවා. ඕකට තියන්න ඕනේ දැන් අපි දෙන්න තමයි කියලා. එතකොට පාන්ගිරිය කනවනේ දෙන්න. ඒ කියන්නේ ඊට අදහස් කරන කන්සෙප්ට් එක හරි වැදගත්. හරිද? එතකොට පුතේ එවෙලේ ගෙදර දෙන්නයි. දෙන්න එවෙලේ පාන්ගිරිය සමසේ බෙදාගත්තා. දැන් නංගි මල්ලි දෙන්නම නැහැ. අයියන් තරක් ඉන්නවා. අයියා මොකද කරන්නේ? අද දෙන්නම් වරු දෙන්නට වැඩේ කියලා. ඒ වෙලේ මල්ලිය මිදු. තනියම පාන්ගිරියම කනවා.